ඕනිම කෙනෙකුට oven එකක් පාවිච්චි කරන්නේ නැතුව රයිස් කුකර් එකේ ස්ටීම් කරලා ගොඩක් රසට හදාගන්න පුළුවන් පොල් කේක් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ පොල් කේක් එක හදාගන්න බීටර්, බටර්, ඒ වගේම බර කිරණ තරහ ආදී මේ මොනවත් ඕනි වෙන්නේ නැහැ. ගෙදර තියෙන ඕනිම කෝප්පයක් පාවිච්චි කරලා ඔයාට මේ පොල් කේක් එක හදාගන්න අවශ්‍ය දේවල් කිරා ගන්නත් පුළුවන්. ඒ වගේම oven එකක් ඕනි වෙන්නේ රයිස් කුකර් එකේ ස්ටීම් කරලා තමයි අපි මේ පොල් කේක් එක හදන්නේ. ඉතින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයාට ගෙදර තියෙන ඕනිම කෝප්පයකින් සීනි කිරා ගන්න මෙන්න මේ වගේ කප් එකක්. ඉතින් මං ගත්තේ පීරිසි අඬු කෝප්පයක්. ඉතින් ඒකෙන් 3න් එකක් වගේ සීනි ප්‍රමාණයක් මේ විදිහට පෑන් එකට දාගන්න ඕනි. මෙන්න මේ වගේ ටිකක් මං ඉතුරු කරගත්තා. ඔයා ගන්න ඕනිම කප් එකකින් 3න් එකක් සීනි මේකට දාගන්න. කප් එක සම්පූර්ණයෙන්ම පුරවලා ඒකෙන් 3න් එකක් වෙන්න සීනි ටික මේ විදිහට කළු කරගන්න. සීනි ටික අඩු ගින්දරේ ලස්සන පාටකට කළු කරගන්න. ඊළඟට සීනි ටික කළු වෙගෙන එනකොට හැන්දි කෙළවරෙන් මේ විදිහට පොඩ්ඩක් මේක කලවම් කරගන්න. අපි ඒ ගත්ත කෝප්පෙන්ම නටන උණු වතුර කෝප්පයක් මේකට එකතු කරනවා. මම මෙතන උණු වතුර පීරිසි අඬු කෝප්පයක් එකතු කරනවා. මොකද මම පීරිසි අඬු කෝප්පෙන් තමයි ඔක්කොම දේවල් කිරා ගන්නේ අද. සීනි ටික හොඳට දිය කරගන්න. ඊළඟට ඉතුරු සීනි ටිකත් මම මේකට එකතු කරගන්නවා. අපි අර කලින් දාපු සීනි වල ඉතුරු ටික මේකට එකතු කරගත්තේ. ඒ සීනි ටිකත් හොඳට දිය කරගන්න. ඊළඟට පොල් අරගත්තා මං මේ විදිහට කෝප්ප දෙකක්. දැන් ගාගත්ත පොල් කෝප්ප දෙකත් මේකටම එකතු කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරලා පැණි පොල් එක හදාගන්න. මේකට මම දැන් එනසාලයට දෙකක් මේ විදිහට කුඩු කරලා එකතු කරගන්නවා. ඔයගොම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගත්තා. ඔයා ගාව තියෙනවා නම් වැනිලා තේ හැඳක් එකතු කරගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔක්කොම දේවල් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මේක ගොඩාක් වේලෙන්න හදාගන්න එපා. මෙන්න මේ වගේ තෙත ගතිය තියෙන්න තමයි පැණි පොල් එක තියෙන්න ඕනි. මෙන්න මේ ගානට තෙත ගතිය තියෙද්දි මම ලිප ඕෆ් කරගන්නවා. පැණි පොල් එක වෙනම භාජනයකට දාලා නිවෙන්න තියාගන්න. ඒ අතරෙදී මම මේ විදිහට බිත්තරයක් ගසා ගන්නවා. ඊළඟට ගසාගත්ත බිත්තරේ නිවුණු පැණි පොල් එකට එකතු කරගන්න. පැණි පොල් එක මේ වෙලාවේ හොඳට නිවිලා තියෙන්නේ. ඉතින් ඒකට බිත්තරේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊළඟට පාන් පිටිත් අපි අර ගත්ත කෝප්පෙම එකක් එකතු කරගන්නවා. ඉතින් මේ වගේ පීරිසි අඬු කෝප්පයක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඒකටම බේකින් පවුඩර් තේ හැන්දකුයි බේකින් සෝඩා තේ හැඳි භාගයකුයි එකතු කරලා මේ විදිහට පිටි ටික හලලා මේකට එකතු කරගන්න. දැන් ඔක්කොම දේවල් ආයෙත් සැරයක් හොඳට කලවම් කරගන්න. පිටි කැට හිටින්න නැති වෙන හොඳට මේ විදිහට කලවම් කරගන්න. මේ වෙලාවේ මගේ රයිස් කුකර් එකේ වතුර ටිකක් උතුරන්න තියලා තියෙන්නේ. රයිස් කුකර් එකේ පොට් එකකින් භාගයක් විතර වෙන වතුර දාලා රත් කරගන්න. තියෙනවා නම් ඔයා ළඟ මේකට කජු ටිකක්, මුද්‍රස් පලන් ටිකක් මේ විදිහට එකතු කරගන්න. රටේ ඉඳි ඒ වගේ දෙයක් එකතු කරලා මේක රස කරගන්න පුළුවන්. දැන් අපි කේක් බැටර් එක හදලා ඉවරයි. ඊළඟට කේක් ට්‍රේ එකට මම ඔයිල් පේපර් එකක් දාලා ඒකේ තෙල් හරි බටර් හරි ගාලා සූදානම් කරගත්තා. ඊළඟට හදාගත්ත කේක් බැටර් එක මම මේ විදිහට ට්‍රේ එකට දාගන්නවා. දැන් මේ විදිහට පොඩ්ඩක් ටැප් කරලා මම මේක රයිස් කුකර් එකේ ස්ටීමර් එක ඇතුලෙන් තියාගන්නවා. ස්ටීමර් එකේ පියනත් මේ විදිහට ආවරණය කරලා තියාගන්න. ඊළඟට විනාඩි 45ක් 50ක් වගේ කාලයක් මම කේක් එක හොඳට ස්ටීම් කරගත්තා. ඊළඟට කේක් එක මම හොඳට නිවෙන්න තියලා තමයි දැන් මේ විදිහට කෑලි කපා ගන්නේ.
රස්නෙන් පොල් කේක් කපන්න එපා. එහෙම වුණොත් කැඩෙනවා. ඉතින් මම මේක රෑ හදපු කේක් එක උදේ තමයි දැන් මේ විදිහට කෑලි කපලා අරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ලස්සන පැණි පාටකට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් දවසක් විතර තියලා මේ විදිහට ගන්න පුළුවන් නම් පොල් කේක් කොහොමත් රසයි. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. oven එකේ හැදුවා වගේම ලස්සනට තියෙනවා. ඉතින් ඔයත් මේක try කරලා බලන්න. හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. හැම දිනාටම සුබ දවසක්.